හරි. එතකොට අද දවසේ අපි කතා කරන්නේ බන්ධන පාඩමට අදාළ MCQ. එතකොට මේ MCQ ඇස්ස කියන එකේ බලාපොරොත්තුව තමයි ඔයාලගේ MCQ කිරීමට අදාළ දැනුම වර්ධනය කිරීම, ඒ වගේම තර්කානුකූල ක්‍රම කියලා දෙන එක, කෙටි ක්‍රම කියලා දෙන එක, අන්න ඒ වගේ දේවල් තමයි මේ MCQ ඇස්ස කියන එකේ බලාපොරොත්තුව. හරි. එතකොට මේ MCQ ඇස්ස යටතේ ඔයාලට හැමදාම එක එක පාඩම් වලට අදාළ MCQ කරගෙන ගිහිල්ලා ඒ පාඩම් වලට අදාළ ඒ දැනුම වර්ධනය කරගන්නත්, ඒ තර්කානුකූල ක්‍රම ඉගෙන ගන්නත් සහ කෙටි ක්‍රම ඉගෙන ගන්නත් පුළුවන්. හරි. එහෙනම් අපි අද දවසේ ප්‍රශ්නෙට යමු. අපිට කියලා තියෙනවා අණු කීපයක් දීලා මේ අණු වල බන්ධන ශක්තිය වැඩි වෙන අණු පිළිවෙල අපෙන් අහලා තියෙනවා. රයිට්. අපිට දීලා තියෙනවා එතකොට බන්ධන ශක්තිය තමයි සංසන්දනය කරන්න තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙනවා A කියලා හයිඩ්‍රජන් අණුව, ඊට පස්සේ B වල තියෙනවා කාබන් මොනොක්සයිඩ් අණුව, ඊළඟට C වල තියෙනවා ක්ලෝරින් අණුව සහ D වල තියෙනවා නයිට්‍රජන් අණුව. හරි. එතකොට මුලින්ම මෙතනදී අපි මෙයාලගේ බන්ධන තියෙන විදිය හැන්දොත් හයිඩ්‍රජන් වල මෙන්න මේ වගේ අණුවක් තමයි අපි තියෙන්නේ. කාබන් මොනොක්සයිඩ් වල අපි දන්නවා ත්‍රිත්ව බන්ධනයක් තියෙන්නේ. මෙතන ඇත්තටම ව්‍යුහය හැන්දොත් කාබන් මත ඍණ ආරෝපණයක්, ඔක්සිජන් මත ධන ආරෝපණයක්. ඊට පස්සේ අපි ක්ලෝරින් ගත්තොත් මේ වගේ තනි බන්ධනයක් තියෙනවා. ඊළඟට නයිට්‍රජන් ගත්තාම ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. හරි. ඔය වගේ එකක් නේ තියෙන්නේ. එතකොට අපි දන්නවා බන්ධන අතරින් බන්ධන ශක්තිය වැඩිම වෙන්නේ ත්‍රිත්ව බන්ධනවල. ත්‍රිත්ව බන්ධන. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම නයිට්‍රජන් සහ කාබන් මොනොක්සයිඩ් වල අනිවාර්යයෙන්ම බන්ධන ශක්තිය වැඩි වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි බලන්න ඕන දැන් මේකෙත් හරි බන්ධන ශක්තිය වැඩි කෙනෙක් ඉන්නවා. රයිට්. එතකොට අපි ඔයාලා මතක තියාගන්න අපි ත්‍රිත්ව බන්ධන සලකුවාම හරි සාමාන්‍යයෙන් ත්‍රිත්ව බන්ධන සලකපුවාම කාබන් මොනොක්සයිඩ් වල ත්‍රිත්ව බන්ධනය තමයි බන්ධන ශක්තිය වැඩිම වෙන්නේ. මෙන්න මෙයාගේ ත්‍රිත්ව බන්ධනය තමයි බන්ධන ශක්තිය වැඩිම වෙන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් නයිට්‍රජන් වල මෙන්න මෙයාගේ ත්‍රිත්ව බන්ධනයේ බන්ධන ශක්තිය වැඩි. හරි. එතකොට මේක හේතු වශයෙන් ඕනේ ඔයාලා සාමාන්‍යයෙන් ත්‍රිත්ව බන්ධන වල බන්ධන ශක්තිය වැඩි වෙන අවස්ථා ටික මතක තියාගන්න. අපිට ත්‍රිත්ව බන්ධන කියනවා නිතර හම්බෙනේව නෙවෙයිනේ. සාමාන්‍ය අවස්ථා කීපයක්නේ තියෙන්නේ. එන්න එතකොට මේ අවස්ථා ටිකේ සාමාන්‍යයෙන් මතක තියාගන්න බන්ධන ශක්තිය වැඩි වෙන පිළිවෙල. එතකොට කාබන් මොනොක්සයිඩ් වල ත්‍රිත්ව බන්ධනය තමයි කාබන් සහ ඔක්සිජන් අතර ත්‍රිත්ව බන්ධනය තමයි බන්ධන ශක්තිය වැඩිම වෙන්නේ. ඊට පස්සේ නයිට්‍රජන් අතර නයිට්‍රජන් අණුවේ තියෙන ත්‍රිත්ව බන්ධනයේ බන්ධන ශක්තිය වැඩි. ඊට පස්සේ අපි ගත්තොත් කාබන් සහ නයිට්‍රජන් කියන දෙන්න අතර ත්‍රිත්ව බන්ධනයක් හැදුනහම ඒකෙත් බන්ධන ශක්තිය වැඩි. ඊට පස්සේ එයා සහ අපිට ඊළඟට හම්බෙන්න පුළුවන් කාබන් ත්‍රිත්ව බන්ධනයක්. එහෙනම් මෙන්න මේ වගේ අපිට සුලභව හම්බෙන ත්‍රිත්ව බන්ධන ටිකේ බන්ධන ශක්තිය වැඩි වෙන්නේ මෙන්න මේ පිළිවෙලට. කාබන් ත්‍රිත්ව බන්ධනය පළවෙනියට, ඊට පස්සේ කාබන් නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනය, ඊට පස්සේ නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනය සහ අවසානයේ කාබන් ඔක්සිජන් ත්‍රිත්ව බන්ධනය. එහෙනම් මෙන්න මේ ටික මතක තියාගෙන කවදා හරි දවසක ඔයාලට ඕනේ වෙයි. එහෙනම් ත්‍රිත්ව බන්ධනවල අපිට හම්බෙන සුලභ ටික මේක. තව ත්‍රිත්ව බන්ධන තියෙන පුළුවන් මීට ඇරුණාම. හරි. නමුත් අපිට හම්බෙන සුලභ ත්‍රිත්ව බන්ධනවල මෙන්න මේ විදිහට තමයි බන්ධන ශක්තිය වැඩි වෙන්නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතන අනිවාර්යයෙන්ම B කියන කෙනාගේ මෙයාගේ තමයි පළවෙනියටම ත්‍රිත්ව බන්ධනය වැඩි වෙන්නේ. හරි. අපිට ගන්න පුළුවන් B කියන කෙනාගේ ඊළඟට අනිවාර්යයෙන්ම මෙයා වෙන්න ඕන නයිට්‍රජන්. ඒ කියන්නේ D කියන කෙනා. right. ඊළඟට අපි මේ දෙන්න ගත්තාම මෙතන C අවස්ථාවේ ක්ලෝරින් කියන කෙනා දීලා තියෙනවා. ඒ අවස්ථාවේ හයිඩ්‍රජන් කියන කෙනා දීලා තියෙනවා. එතකොට අපි ගත්තොත් මේ දෙකෙන් හයිඩ්‍රජන් සහ ක්ලෝරින් ගත්තාම අපිට පරමාණු කාර්යය පාවිච්චි කරලා බන්ධන ශක්තිය සංසන්දනය කරන්න පුළුවන්. දෙන්නගෙම තියෙන තනි බන්ධන. මෙතනත් ක්ලෝරින් තනි බන්ධනයක්, හයිඩ්‍රජන් තනි බන්ධනයක්. ඒ තනි බන්ධන අපි ගත්තාම හයිඩ්‍රජන්ගේ පරමාණු කාර්යය අඩුයිනේ ක්ලෝරින්ට වඩා. ක්ලෝරින් කියන්නේ ගොඩාක් පරමාණු කාර්යය වැඩි කෙනෙක්. හරි. එතකොට පරමාණු කාර්යය අඩු තැන මේ බන්ධනේ කෙටි. එහෙනම් මේ තනි බන්ධන දෙකකින් කෙටි බන්ධනය වෙන්නේ හයිඩ්‍රජන්ගේ බන්ධනය. බන්ධනේ කෙටි වුණාම ඒ න්‍යෂ්ටි දෙක අතර පරතරය අඩු නිසා ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන කෙරෙහි න්‍යෂ්ටිය මගින් ඇති කරන ආකර්ෂණය වැඩි. එහෙම වුණාම මොකද වෙන්නේ? බන්ධන ශක්තිය වැඩි වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ක්ලෝරින්ට වඩා හයිඩ්‍රජන් වල බන්ධන ශක්තිය වැඩි. එහෙනම් අපිට ගන්න පුළුවන් ඊළඟට එන්නේ හයිඩ්‍රජන් A කියන කෙනා. ඊට පස්සේ අවසානයේ ගන්න පුළුවන් C කියන කෙනා. එහෙනම්
ත්‍රිත්ව බන්ධන වලින් මතක තියාගන්න CO වල ත්‍රිත්ව බන්ධනය තමයි බන්ධන ශක්තිය වැඩිම. ඊළඟට නයිට්‍රජන්. හරි. ඊළඟ උත්තර දෙක ගත්තොත් හයිඩ්‍රජන් වල බන්ධන ශක්තිය වැඩි. ඒ කියන අවස්ථාවේ ක්ලෝරින් වල බන්ධන ශක්තිය අඩු වෙන. මෙන්න මේ විදිහට තමයි බන්ධන ශක්තිය විචලනය වෙන්නේ. එහෙනම් අපිට මේ දීලා තියෙන උත්තරින් තුන්වෙනි උත්තරේ කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ප්‍රශ්නෙට අපිට බන්ධන ශක්තිය සංසන්දනය කිරීමට අදාළ මේ ප්‍රශ්නෙට අපි උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. රයිට්. අපි එහෙනම් බලමු ඊළඟ MCQ එක. හරි. බන්ධන යටතේ දීලා තියෙන ඊළඟ MCQ අපිට බන්ධන කෝණ වැඩි වෙන අණු පිළිවෙල තමයි සකස් කරන්න දීලා තියෙන්නේ. රයිට්. අපි එහෙනම් අපිට දීලා තියෙන අණු ටික මුලින්ම බලමු. එහෙනම් අපිට දීලා තියෙනවා NCl3 කියන කෙනා, ඊට පස්සේ ICl4- කියන කෙනා දීලා තියෙනවා. COCl2 කියන කෙනා දීලා තියෙනවා. SiCl4 කියන කෙනා දීලා තියෙනවා. CN2 2- කියන කෙනා දීලා තියෙනවා. රයිට්. අපි එහෙනම් මුලින්ම මෙයාලගේ හැඩයන් එක බන්ධන කෝණ කොයි වගේ විදිහටද තියෙන්නේ කියලා අපි බලමු. හරි. එහෙනම් අපි දන්නවනේ NCl3 නයිට්‍රජන්ට මේ වගේ හැලජන පරමාණු සම්බන්ධ වුණොත් තනි බන්ධන වලින් තමයි බැඳෙන්නේ. කොහොමත් හැලජන පරමාණු මධ්‍ය පරමාණුවකට හරි හැම වෙලේම වගේ තනි බන්ධන වලින් තමයි බැඳලා යන්නේ. එහෙනම් නයිට්‍රජන්ට ක්ලෝරින් තුන් දෙනෙක් තනි බන්ධන වලින් බැඳෙනවා. අපි දන්නවා නයිට්‍රජන්ගේ සංයුතාවය 5ක් නිසා එයා මත එක සරයුගලක් ඉතිරි වෙනවා. එහෙනම් මේක අපි දන්නවා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. මෙන්න මේ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. නයිට්‍රජන් මත එක සරයුගලක් ඉතිරි වෙලා තියෙනවා. එතකොට මේ ව්‍යුහයේ සාමාන්‍ය ආසන බන්ධක කෝණය ගත්තොත් අපිට මේක ඇමෝනියා අනුසාරයෙන් හිතන්න පුළුවන්. දැන් අපි දන්නවා ඇමෝනියා වල හරියටම මේ වගේ හැඩය ගත්තොත් ත්‍රියානති පිරමිඩාකාර හැඩයක් නේ. එතකොට ආසන්න මෙතන බන්ධන කෝණය අංශක 107ට ආසන්න බන්ධන කෝණයක් තමයි තියෙන්නේ. හරි. නමුත් ඇත්තටම මෙයාගෙත් හරියටම 107ක් විදිහේ නෑ. නමුත් 104ට ආසන්න අගයක් වෙනවා. ඒ නිසා අපි ආසන්නව දාගමු මෙතන බන්ධන කෝණය. හරි. 107ට ආසන්න අගයක් තමයි තියෙන්නේ. බොහෝ දුරට ඇත්තටම මෙතන බන්ධන කෝණය 107ට වඩා අඩු වෙන එක තමයි වෙන්නේ. 107ට තරමක් අඩු වෙන්න සාමාන්‍ය 106ක් 105ක් වගේ අගයක් වෙන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් ඒ අවස්ථාව අපිට එහෙම ගන්න පුළුවන්. රයිට්. එහෙනම් ඊළඟට ICl4- ගමු. හරි. එහෙනම් ඔයාලා මතක තියාගන්න අපිට බන්ධන කෝණය කියන එක එකපාරටම ගන්න බෑ. හරි. නිවැරදි ලුයිස් ව්‍යුහ ඇඳලා නිවැරදි හැඩය ගන්න ඕනේ. හරි. නිවැරදි හැඩය අරගෙන අපි ඒකෙන් බන්ධන කෝණය හිතන්න ඕනේ. හරි. අපි එහෙනම් ICl4- ගත්තොත් මෙතනදී අයඩීන් වලට ක්ලෝරින්ල තනි බන්ධන වලින් තමයි බැඳිලා තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා අයඩීන් කියන්නේ 17 වෙනි කාණ්ඩයේ කෙනෙක්. ඒ නිසා අයඩීන් වල සංයුතතාවය 7ක් වෙන්න ඕනේ. එතකොට අයඩීන් වලට ක්ලෝරින් පරමාණු 4ක් බැඳිලා තියෙනවා. එයාගේ සංයුතතාවයත් 7ක් වෙන්න ඕනේ. ඒ වගේම එයාට ඍණාරෝපණයක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා ඍණාරෝපණයෙන්නේ එයාලගේ තියෙන්න ඕන එක සැරේ උගල් ගන්නට වඩා ඉලෙක්ට්‍රෝන වැඩි වුණාම. එහෙනම් අනිවාර්යයෙන්ම එක ඍණාරෝපණයක් ඇවිල්ලා තියෙනවා කියන්නේ මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් තමයි වැඩිපුර ඇවිල්ලා තියෙනවා වගේ. ඒ කියන්නේ අයඩීන්ට ක්ලෝරීන් පරමාණු 4ක් තනි බන්ධන 4කින් බැඳිලා තියෙනවා. එයා මත ඍණ එකක් ඉතුරු වෙන්න නම් තව එක සැරයුගල් දෙකක් තියෙන්න ඕනේ. එහෙනම් අපි දන්නවා මේකේ හැඩය තියෙන්නේ මෙන්න මේ වගේ විදිහට. එහෙනම් ක්ලෝරීන් පරමාණු 4ක් ওই විදිහට බැඳිලා තියෙන්න ඕන. මේක ඉහළට සහ පහළට එක සැරයුගලේ තියෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට මේ අයඩීන් මත අපි දන්නවා ඍණාරෝපණයක් තියෙනවා. මේ අයඩීන් මත ඍණාරෝපණයක් තියෙනවා. එතකොට මෙයාගේ හැඩය වෙන්නේ හරි තලීය සමචතුරස්‍ර හැඩයක් තමයි තියෙන්නේ මෙයාට. හරි තලීය සමචතුරස්‍ර හැඩය අපි දන්නවා හරියටම බන්ධන කෝණය අංශක 90ක් වෙනවා. හරි එහෙනම් මෙතන අනිවාර්යෙන් බන්ධන කෝණය අංශක 90ක් වෙනවා. රයිට් අපි ඊළඟ අවස්ථාවට ගත්තොත් COCl2 කියන එක අපි දන්නවා කාබන්ට ද්විත්ව බන්ධනයකින් ඔක්සිජන් කෙනෙක් බැඳිලා ඊට පස්සේ ක්ලෝරින්ල දෙන්නේ බැඳිලා තියෙනවා. හරි. එතකොට මේක අපි දන්නවා මේ අණුව COCl2 අණුව කියන එක මෙන්න මේ වගේ හැඩයකින් තියෙන්නේ. හරි. එතකොට තලීය ත්‍රිකෝණාකාර හැඩයක් මෙයාට තියෙන්නේ. නමුත් අපි දන්නවා තලීය ත්‍රිකෝණාකාර වුණාට මේ බන්ධන තුන ਸਰව සම නැහැනේ. දැන් තලීය ත්‍රිකෝණාකාර වෙලා ਸਰව සම බන්ධන තුනක් තිබ්බොත් අපි දන්නවා බන්ධන කෝණය 120ක් තමයි වෙන්නේ. හරි. නමුත් මෙතනදී 120ක් වෙන්නේ නැහැ. 120 වලට තරමක් අඩු වගයක් වෙන්නේ සාමාන්‍යයෙන්. එහෙනම් මෙතන සාමාන්‍යයෙන් මේ ද්විත්ව බන්ධනය මගින් ඇති කරන විකර්ෂණයත් වැඩි නිසා සාමාන්‍යයෙන් බන්ධන කෝණය හරි 118ක් හරි ඔන්න ඔය වගේ ප්‍රමාණයක් නැත්නම් 120ට ආසන්න අගයක්
තියෙන්න පුළුවන් කියලා අපිට ආසන්නව ගන්න පුළුවන්. හැබැයි 120ට වඩා අඩු වගේක් තමයි සාමාන්‍යයෙන් තියෙන 117ක් 18ක් ඒ වගේ ප්‍රමාණයක්. හරි. එතකොට අපිට මේ ආසන්න අගයන් වලින් සංසන්දනය කරන්න පුළුවන්. හරි. ඊළඟට මේක ගත්තොත් හරි. SiCl4 ගත්තොත් හරි. සිලිකන් 14 වෙනි කාණ්ඩය නිසා ක්ලෝරින් 4 දෙනා බෙදුනා මෙයා හරි චතුස්තලීය අණුවක් තමයි හදන්නේ. හරි. චතුස්තලීය අණුවක් තමයි හදන්නේ. එහෙනම් මෙන්න මේ වගේ එකක්. එතකොට මේකේ හැඩය අපි දන්නවා ඕනෙම අණුවක් හරි සර්ව සමබන්ධන හතරක් චතුස්තලීයව තිබ්බොත් අනිවාර්යෙන් බන්ධන කෝණය අංශක 109.5ක් වෙනවා. ඒක හැම තැනටම පොදුයි සර්ව සම්බන්ධන හතරක් චතුස්තලීයව තියෙනවා නම් එහෙනම් මේ විදිහ. හරි ඊළඟට අපි මෙතන ගත්තාම මධ්‍ය පරමාණුව කාබන් වෙන්න ඕන. ඒතකොට නයිට්‍රජන්ල දෙන්නෙක් බැඳිලා තියෙනවා. ඒ වගේම ඍණාරෝපණ දෙකක් තියෙනවා. එතකොට මේ ඍණාරෝපණ දෙක අනිවාර්යයෙන්ම විද්‍යුත් ජනතාවයෙන් වැඩි නයිට්‍රජන්ල මත තියෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයාගේ ව්‍යුහයේ තියෙන්නේ අපිට ගන්න පුළුවන්. හරි. කාබන් අෂ්ටකය සම්පූර්ණ කරගන්න නයිට්‍රජන්ල දෙන්න ද්විත්ව බන්ධනයකින් බැඳෙනවා. එතකොට නයිට්‍රජන් මත එක සැරේ ඉලෙක්ට්‍රෝන නයිට්‍රජන් මත ඍණාරෝපණයක් ඉතිරි වෙන්න නම් මෙන්න මේ වගේ ව්‍යුහයේ තියෙන්න ඕනේ. එහෙනම් මේක රේඛීය අණුවක්. මෙන්න මේක තමයි Cn2 එහෙනම් මේ වගේ එකක්. එහෙනම් රේඛීය අණුවක් නම් අපිට ගන්න පුළුවන්. අංශක 180යි බන්ධන කෝණය. එහෙනම් ඔන්න ඔය විදිහට ආසන්නව බන්ධන කෝණ ලියලා අපෙන් දැන් මෙතන අහන්නේ බන්ධන කෝණ වැඩිවීමේ අණුපිළිවෙල. එහෙනම් අපිට මේ වෙලාවේ බන්ධන කෝණ වැඩිවීමේ අණුපිළිවෙල ලියන්න පුළුවන්. වැඩිම බන්ධන කෝණයක් තියෙනවා මෙයාට Cn2 ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙයාලගෙන් හරි මෙන්න මෙතන 120ට ආසන්න නමුත් ඊට වඩා තරමක් අඩු වගේක් තියෙනවා. එහෙනම් අපිට මෙන්න මෙයා කියලා ඊළඟට කියන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙයා ගන්න පුළුවන්. හරි සිලිකන් ක්ලෝරයිඩ් කියන කෙනා මෙයා ගන්න පුළුවන්. ඊට පස්සේ කොහොමත් මෙයාගේ නයිට්‍රජන් ට්‍රයික්ලෝරයිඩ් වල බන්ධන කෝණය 104ට තරමක් අඩු වගේක් තමයි අත්‍තරම වෙන්නේ. හරි එහෙනම් ඊට පස්සේ අපිට එයා ගන්න පුළුවන්. අවසානයේ අංශක 90ක් වගේ වෙන හරි ICl4- ගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට බන්ධන කෝණ ටික සංසන්දනය කර ගන්න පුළුවන්. එතකොට අපිට මේ විදිහට තියලා තියෙනවා 5 වෙනි උත්තරේ. එහෙනම් අපිට මේ ප්‍රශ්නට උත්තරේ 5 වෙනි උත්තරේ කියලා ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අද අපි බන්ධන යටතේ කතා කරපු ප්‍රශ්න දෙක තේරෙන්නේ නැති මේකෙන් ඔයාලගේ MCQ සඳහා අවශ්‍ය වෙන හරි තාර්කික දැනුම සහ කෙටි ක්‍රම ඉගෙන ගන්න ඇති කියලා අපි ඊළඟ MCQ යටතේ ආයෙත් හම්බ වෙමු.